පත්තියට පත් වෙන එක. දැන් මොකද්ද කියන්නේ නම් මේ සුභාරංචිය. අපේ පුතා වෛද්‍ය විද්‍යාවට තේරිලා. වෛද්‍ය විද්‍යාවට තේරිලා. ඉස්සරහට දොස්තර මහත්තයෙක්. අපි දෙන්නට දොස්තර මහත්තයෙක් ඉන්නවද? පොඩ්ඩක් ඉන්න. ඔයා කියන්නේ අපේ කොල්ලා වෛද්‍ය විද්‍යාවේ තේරිලා. ඔව් සිරියෝ. මේ බලන්නකො තාත්තේ අද තමයි ලියුමක් ආවේ. මේ අයියා වෛද්‍ය විද්‍යාලයට තේරිලා තියෙනවා. සිරි ඔයාගේ ඔය දීමක්කම නවත්තලා කීයක් හරි ඉතුරු කරා නම් අපිට තව දුරක් යන්න පුළුවන් නේද? අද මෙන්න මේකට උත්තර දෙන්න මාර්ගය. මම හම්බ කරපු චොට්ටු දෙකෙන් උඹලට දුන්නේ කන්න බොන්න විතරයි. අනිත් හැම සතයක්ම වේදාන් කිරුවේ සේවාවේ පොට් එක. එහෙම තියෙද්දි කොහොමද විශ්වවිද්‍යාලේ පාස් වෙන්නේ කියලා ගන්න? කොහොම අනුපාඩුකම් නැති තමයි මයි කොල්ලා ඉගෙන ගන්න. හැමෝම උදව් කරනවා. හැමෝම පිළිනවා. ඒ අතරේ අවලාදකින් කොහෙද නවලාද කියන්නේ ඇත්තේ ඒවත්ගේ පුතා කියනවා. ඔව් තාත්තේ අර වලින් නැද්දගේ පුතා හැමදාම අපිට විහිළු කරනවා බේපත්තගේ ළමයි කියලා. දැන් ඕවලා නෑනේ. තාත්තගේ තවදුරටත් ඕනියට ඕනේ. අම්මලත් හැම සතයක් අසිප්පු වල වියදම් කරද්දී පස්සරට ගියා තාත්තේ දැන් එයි. අපි එන්නේ. ඒක නෙමෙයි තාත්තේ නියම යුතුයම. මගේ පුතේ මගේ යුතුයම නෑ.